ඔයා ටෙමු එකකින් බඩු ගත්තට මේ රස දැනන් හිටියේ නෑ නේද? ඉතින් මම කියන්නේ මේ ටෙමු එකකින් කොහොමද අපි රිෆන්ඩ් එකක් ගන්න කියලා. ඒ කියන්නේ අපි පේ කරන ඕඩර් එකකින් අපිට ලොකු පෝෂන් එකක් රිෆන්ඩ් කරගන්න පුළුවන්. මේක ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඒ කියන්නේ මේක මේ රිටර්න් ඇන්ඩ් රිෆන්ඩ් නෙමෙයි. සමහර විට ඒක ලොකු ගාණක් වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ මම මුලින් පෙන්නන්නම් මේ මගේ කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට කෙලින්ම මේ account section එකට ගිහිල්ලා මෙතන credit balance කියලා තියෙන option එක. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ දැනට තියෙනවා $5.43ක ක්‍රෙඩිට් බැලන්ස් එක. ඇත්තටම මේ ක්‍රෙඩිට් බැලන්ස් එක මේකට ඇඩ් උනේ මම පේ කරපු ඕඩර්ස් වලට ගිහිල්ලා බලපුවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේ රිෆන්ඩ් ඩීටේල්ස් කියලා මේ ගොඩක් රිෆන්ඩ් වෙලා තියෙනවා. $0.7ක් රිෆන්ඩ් වෙලා තියෙනවා. 0.43ක් රිෆන්ඩ් වෙලා තියෙනවා. 0.49ක් 0.81ක්. ඔය ඔක්කොගෙම ටෝටල් එක තමයි අපිට අතන බලා ගන්න පුළුවන් උනේ 5.43. අතර මේක ඇවිල්ලා මේ කෝඩ් එකක්. මේ කෝඩ් එකකින් තමයි මෙච්චර ගොඩක් රිෆන්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මම මෙච්චර කාලයක් මම මේගොල්ලොන්ගෙන් ගත්ත රිෆන්ඩ්ස් මේ තියෙන්නේ සෑහෙන රිෆන්ඩ්ස් ප්‍රමාණයක් මේ විදිහට මම අරන් තියෙනවා. ඉතින් ඒකෙන් මට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඇත්තට මේක වෙන්නේ හිතන්නකෝ ඔයා මොන හරි අයිටම් එකක් පර්චේස් කරා කියලා. එතකොට මේ පර්චේස් කරපු අයිටම් එක ඔයා අද පර්චේස් කරා නම් හෙට බලද්දි ගාණ අඩු වෙලා තියෙන්න පුළුවන්. එහෙම දේවල් අපිට ඕන තරම් වෙලා තියෙනවා. අපි මොන හරි දෙයක් ගත්තාම ඒකේ ප්‍රයිස් එක ගත්ත දවසට පහුවදා අඩු වෙලා තියෙනවා. ඉතින් අපිට ලොකු අවුලක් නේ ඒක. ඉතින් අන්න ඒ වගේ වෙලාවක අපිට ඒ අඩු වෙන ගාණ තියෙනවනේ. අඩු වෙන ගාණ අපිට රිෆන්ඩ් කරනවා නම් ඒක එහෙන ෆෙයා දෙයක් නේ. ඉතින් මේ ටෙමුලා මේ වැඩේ කරනවා. අනිවාර්යෙන් ඔයා ගන්න මොන හරි දෙයක් ඔයා ඕඩර් එකක් ප්ලේස් කරොත් ඕකේ අනිවාර්යෙන් අඩු වෙනවම තමයි. ඉතින් ඔයාට අනිවාර්යෙන් මේක රිෆන්ඩ් එක ගන්න පුළුවන් පොඩි පෝෂන් එකක්. ඉතින් ඒක ලොකු පෝෂන් එකක් වෙන්නත් පුළුවන්. මේකට හේතුව තමයි අර අඩු වෙන ප්‍රමාණය අපිට රිෆන්ඩ් කරන්න මේගොල්ලෝ බෙදලා තියෙනවා ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් පොලිසි කියලා එකක්. අතරම මේ කතාව ගොඩක් අය දන්නේ නැහැ ටෙමු එකෙන් පර්චේස් කරාට ඕඩර් එක දාලා වෙ ඉන්නවා එච්චරයි. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. ඕඩර් පේජ් එකට ගිහුවම මෙතන මගේ ඕඩර් එක බලා ගන්න පුළුවන් වෙනවා. විස්තර ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා price match /adjustment කියලා. මෙන්න මේකෙන් තමයි මේ වැඩේ කරන්නේ. මේක මේ විදිහට ක්ලික් කරපුවාම ඔයගොල්ලන්ට මේ වගේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙලා මෙන්න මෙතන පෙන්නනවා ඔයාලට මේක කියන්නේ ඔයාලා ගත්ත ප්‍රයිස් එකට වඩා මේක අඩු වෙලා තියෙනවා නම් මෙතන ඔරෙන්ජ් කලර් වෙලා පෙන්නනවා. දැන් ඇත්තටම මම මෙතන ක්ලේම් කරගෙන තියෙන ඉඳ පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක ක්ලික් කරලා හරි සරලයි මේ වගේ ක්‍රෙඩිට් බැලන්ස් එකට මේක ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි බලමු මේක මේ කොහොමද මොබයිල් ෆෝන් එකේ මේ වැඩේ කරන්න කියලා. ඕඩර්ස් වලට ගිහිල්ලා ඔයාගේ ඕඩර් එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් පහළට යන්න. එතකොට මෙන්න මෙතන මේ ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ක්ලික් කරගුවාම මේ price match /adjustment කියන එක පෙන්නනවා. එතකොට ඔයාට ඒක ක්ලික් කරලා අර කලින් කිව්වා වගේම වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේක පොඩි වැඩක් කරන්න ඕන. ඔයාගේ ඕඩර් එක ප්ලේස් කරලා සාමාන්‍යයෙන් දවස් 3න් 4න් 4 වගේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මොකද අපිට ඒගොල්ලෝ නොටිෆිකේෂන් එකක්වත් එවන්නේ නැහැ මේක මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒකට අපි ගිහිල්ලා තමයි ඒක ක්ලේම් කරගන්න ඕන. ඉතින් ඒ හින්දා චුට්ටක් ඕගොල්ලෝ ඕඩර් එකක් ප්ලේස් කරපුවාම මේ ටෙමු එකෙන් චුට්ටක් ගිහිල්ලා බලන්න මේ ඔයගොල්ලෝගේ ඕඩර් පේජ් එකට මේ වගේ price adjustments තියෙනවද කියලා. මේක මේ $21 ගානක ඕඩර් එකක්. ඉතින් ඒකෙන් $5.43 මට රිෆන්ඩ් වෙලා තියෙනවා. 4න් එකම මට රිෆන්ඩ් වෙලා තියෙනවා වගේ. ඉතින් ඔයා සමහර විට ලොකු amount වලින් මේ ටෙමු එකෙන් purchase කරපු කෙනෙක් වෙන්න පුළුවන්. සහ purchase කර මේ ළඟදී purchase කරපු කෙනෙක් වෙන්න පුළුවන්. පොඩක් ගිහිල්ලා බලන්න price adjustments කියන්නේ credit balance එකට ඇඩ් කරගන්න පුළුවන් ක්‍රෙඩිට්ස් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් ඇඩ් කරගන්න. ඉතින් මේක ලොකු කාලයක් පාවිච්චි කරන්න බෑ. සාමාන්‍ය මාසයක් විතර වගේ කාලයක් තමයි මේගොල්ලෝ දෙන්නේ. ඉතින් ඒ ටයිම් එක ඇතුළත ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා නම් ඔයාලට ඒක රිෆන්ඩ් එකක් විදියට ගන්න පුළුවන්. ඕක තමයි මේකේ සීන් එක. ඔයාලට මේක කියන්නේ මේ ක්‍රෙඩිට් බැලන්ස් එක පාවිච්චි කරලා ඊළඟ පර්චේස් එකේදී මේ ප්‍රමාණය අඩු කරලා ඔයගොල්ලන්ට මොන හරි දෙයක් පර්චේස් කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් එකක් තිබ්බා කියලා හිතන්නකෝ. ඔයා ඒක ක්‍රෙඩිට් බැලන්ස් එකටත් ඇඩ් කරගත්තා. හැබැයි ඔයා එතනින් නතර වෙන්න එපා. ආයෙ බලන්න. මොකද සමහර වෙලාවට තව අඩු වෙන්න පුළුවන්. ඒ අඩු වුණත් ඒ අඩු වෙච්ච ගාණක් ගෙවනවා. ඒකයි මේකේ තියෙන ආතල් එක. මේක විශේෂත්වය. ඉතින් ඒ හින්දා මේ පුළුවන් තරම් ඇලර්ට් එකේ ඉන්න. ඒ කියන්නේ ඔයාගේ ඔර්ඩර් එක ඩෙලිවර් වුණා කියලා අතාරින්න එපා. ඩෙලිවර් වුණාට පස්සෙත් මේ යම්කිසි කාලයක් ඒ හින්දා මේ පුළුවන් තරමක් මේ ක්ලේම් කරගන්න. හරි. ඉතින් මෙච්චරයි වීඩියෝ එක. Thank you.